ආයිබෝන් යාළුවනේ. ඉතින් ඔන්න නයිමරිස් වගා කරන ඔයාලට අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ගොඩ දෙනට හානි කරන කොළ කොඩවීමේ රෝගයට බලපාන හේතු සාධක සහ ඒවා කොහොමද පාලනය කරගන්නේ කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් දිගටම රැඳිලා ඉන්න. ඉතින් වීඩියෝ එක අවසානයේදී ඔයගොල්ලන්ට මේ නයිමරිස් වගාව සම්බන්ධව ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන්. යාළුවනේ මේ තියෙනෙත් මගේ පොලි channel එකේ නයිමරිස් වගාව. දැන් මේකට මාස 11ක් විතර වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට ආසන්න කාලයක් මම මේ වගාව අරගෙන ආවා. ඉතින් ඔයගොල්ලන්ට පේනදී තාමත් මේ වගාවේ කිසිම හානියක් නැහැ. දැන් අර ගස් ලොකු හන්දා කප්පාදු කරලා තියෙන. ඒ කියන්නේ යට අතු ටික කපලා උඩ ටික ඉතුරු කරලා කප්පාදු කරලා තියෙන. ඉතින් වගාව සුද්ධ කරන්න ඕන හන්දා. ඉතින් තාමත් ඇරයි යනවා. ඉතින් මේ විදියට ඇරයි යන්න එකම හේතුව තමයි කුමි හානි අවම කර ගැනීම සහ ඒවට නිසි අවම කරන තෙල් බෙහෙත් යොදලා ඒ වගාව මේ විදියට නඩත්තු කරන එක. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඔයාලටත් මේ විදියට කොහොමද හරියට නයිමරිස් මේ විදියට නඩත්තු කරලා වගාව සාර්ථකව කරගන්න කියලා. ඉතින් මේ පොලි channel එකේ මම වගා කරලා තියෙන්නේ grow bag වල නෙමෙයි, නිකන් බිම පාති දාලා තමයි වගා කරලා තියෙන්නේ. මං කලින් වගා කරලා තිබ්බා grow bag වල. ඉතින් බිම වගා කරන එකත් ගොඩ දෙනෙක් අහලා තිබ්බා කොහොමද කියලා. ඉතින් ඇත්තටම බිම වගා කරන එකත් ගොඩක් සාර්ථකයි. ඕගොල්ලන්ට පේන ඇති මේ වගාවේ තාමත් හොඳට අස්සන්නක් තියෙනවා. ඉතින් ගස් ටිකත් හොඳට සාර්ථකව තියෙනවා. ඉතින් බිම වගා කරන එකත් සාර්ථකයි. එහෙම හැකියාවක් නැත්නම් පහසු ක්‍රමයක් තමයි grow bag වල වගා කරන එක. ඉතින් මේ ක්‍රම දෙකම සාර්ථකයි. ඉතින් මම මේ සාර්ථකත්වය අත්විඳලා තිනවා. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. එතකොට ඔයගොල්ලන්ටත් පුළුවන්කම තියෙනවා මේ දෙකෙන් කෝකද වැඩිපුරම සාර්ථක කියලා. ඉතින් යාළුවනේ මම අද කියලා දෙන්න යන්නේ මේවට යන කුමි හානි ගැන. මේ නයිමරිස් වගාවේ කොළ කොට වීමේ රෝගයට ලක් කරන ප්‍රධාන කුමීන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ අතරින් ගොඩක්ම හානි කරන්නේ පැලැමැක්කගේ හානිය. ඒ වගේම තමයි සුදු මැස්සා, අය මයිටා කියන සතා, ඊළඟට කුඩිත්තා. ඉතින් මේ සතු තමයි ටිකක් දරුණුම. මේට අමතරව අපේ මේ නයිමරිස් වගාවට දලඹු හානිය එනවා. ඉතින් දලඹු හානිය නම් ලොකු හානියක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් අපිට ඇහැට පේනවා. ඒ වගේම ඉන්නවා නම් අපිට ඉවත් කරන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු සුදු මැස්ස ගැන. ඉතින් පොලි channel එක කරන කෙනෙක් නම් ඇත්තටම දන්නවා ඇති සුදු මැස්ස ආවොත් එහෙම බෝ වුණොත් එහෙම සාමාන්‍යයෙන් සතියක් වගේ යනකොට මුළු පොලි channel එක පිරෙන්නම බෝ වෙනවා. ඉතින් එලි මහනෙත් මේ විදිහම තමයි ගොඩක් ඉක්මනට බෝ වෙන සතෙක් තමයි මේ සුදු මැස්සා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් සුදු මැස්සගේ ෆොටෝ එකක් මේ වීඩියෝ එකෙන් දාන්න. මේ විදිහට කොළේ යටපැත්තේ කැතිලි බැඳලා වගේ තමයි මේ සුදු මැස්සා ඉන්නේ. ඉතින් මේගොල්ලන්ට ගිල්ලා යන්න පුළුවන්. ඉතින් ඉක්මනට පැතිරෙනවා මේ සුදු මැස්සා කියන සතා. ඉතින් මම මේගොල්ලන්ට ඕන කරන කුමිනාශක ටිකත් මේකෙන්ම කියන්නම්. මේ තියෙන යාළුවනේ ට්‍රාන්ස්ෆෝම් කියන කුමිනාශක. ඉතින් මේක ගොඩක් වැඩ කරනවා මේ සුදු මැස්සට. ඒ වගේම මේ එක්සෙට් කියන කුමිනාශකයකත් ගොඩක් හොඳයි මේ සුදු මැස්සා ඉන්නවනම්. ඒ වගේම BPMC කියන මේ කුමිනාශකයකත් ගොඩක් හොඳයි මේ සුදු මැස්සගේ හානිය තියෙනවා නම් ඉක්මනට ඒක නැති කරගන්න පුළුවන් මේ කුමිනාශක තුන පාවිච්චි කරලා. ඉතින් එකම කුමිනාශකය දිගින් දිගටම පාවිච්චි කරන්න එපා කියලා මම කියනවා. මොකද එහෙම වුණොත් එහෙම ඊළඟට හැදෙන සත්තු ඕකට හුරු වෙලා ඉන්නේ. එතකොට ඔයගොල්ලන්ට ගොඩක් අමාරු වෙනවා මේ පාලනය කරගන්න මේ සත්තුන්ව. ඉතින් ඒක නිසා අද එකක් පාවිච්චි කරා නම් ආයෙ සතියකින් විතර වෙන එකක් පාවිච්චි කරන්න. ඒ විදිහට ඔය ටිකෙන් සුදු මැස්සව පාලනය කරගන්න පුළුවන්. තවත් කුමිනාශක වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු පැලැමැක්කගේ හානිය ගැන. පැලැමැක්කගේ හානිය ගත්තොත් එහෙම මේ පැලැමැක්කා හානි කරන්නේ පත්‍ර වලට. ඉතින් මේ පැලැමැක්කා ඉන්නවන ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් කොළ උඩ අතට තමයි රෝල් වෙලා තියෙන්නේ. පැලැමැක්කා මර්ධනය කරගන්න අපිට පුළුවන් මෙන්න මේ ඉමිඩාක්ලෝපිඩ් කියන කුමිනාශකය භාවිතා කරන්න. ඒ වගේම තමයි අපි කලින් කියලා දීපු එක්සෙට් කියන කුමිනාශකය. ඉතින් මේ දෙකත් ගොඩක් හොඳයි මේ පැලැමැක්කා හානිය තියෙනවා නම් ඔයාලගේ වගාවටත්. ඉතින් ඇත්තටම ගොඩක් වැඩ කරන කුමිනාශක දෙකක්. ඉතින් අපි තුන්වෙනිට කතා කරමු මයිටා හානිය ගැන. ඉතින් මයිටා මිරිස් වගාවේ ඉන්නවා නම් ඒත් ගොඩක් හානි කරනවා. ඉතින් මේ මයිටා ඉන්නේ ගොඩක්ම මිරිස් කොළේ යට. ඉතින් මේ මයිටා හානිය දකින්නට පුළුවන් මිරිස් කොළේ යට අතට තමයි රෝල් වෙලා තියෙන්නේ. ඉතින් මයිටා හානියට ගොඩක්ම හොඳයි සන්මයිට් කියන මෙන්න මේ කුමිනාශක එක. ඒ වගේම තමයි ඇබමැක්ටින් කියන
කුමිනාශකයක ඒ වගේම ඉමිඩාක්ලෝප්‍රිඩ් කියන කුමිනාශකය. ඉතින් මේ තුනෙන් පුළුවන් මයිටා ඉන්නවා නම් මයිටා හානිය පාලනය කරගන්න අපිට. ඊළඟට අපි කතා කරමු කුඩිත්තාගේ හානිය. ඉතින් ගොඩම මේක බෝ වෙන්නේ වගාවෙත් කූඹි ඉන්නවා නම් කූඹි මේ කුඩිත්තාගේ අර අපවිත්‍ර කරන ද්‍රව්‍ය කෑම සඳහා ගන්නවා. ඉතින් කූඹියෝ ඉන්නවා නම් කූඹින්ගෙන් ගොඩක් මේ කුඩිත්තා කියන සතා ඉතා ඉක්මනට වගේ මිරිස් වගාව තුළ බෝ වෙනවා. ඉතින් මම අර කලින් කියපු ඇබමැක්ටින් ඒ වගේම BPMC පාවිච්චි කරමින් මේ කුඩිත්තගේ හානියත් අවම කරගන්න පුළුවන්. ඉතින් ණය මිරිස් වගා කරන ඔයාලට මම මේ වීඩියෝ එක අරන් ආවේ ගොඩක් සරලව. ඉතින් මීට වඩා තව කුමිනාශක වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි කුමි හානි තියෙනවා. ඉතින් ඒ වගේම තමයි කාබනිකව කරන්න පුළුවන් කුමි විකර්ෂක හදාගන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්මත් ඔයගොල්ලන්ට මම ඉස්සරහට වීඩියෝ වලින් අරගෙන එන්නම්. ඒ වගේම මේ දැන් ගෙනපු වගේත් එකින් එකට විස්තර කරලා මම ඊළඟට වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරනම් ඒවත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්න ඒ වගේම ඔයාලා දැනට පාවිච්චි කරන දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් විදියට මේ වීඩියෝ එකට එකතු කරන්න. එතකොට මේක දකින්න තව කෙනෙක්ට ඒ දේ බලලා සාර්ථකව වගාව කරගන්න පුළුවන්. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා ඔයගොල්ලෝ එකතු වෙන්න අපිත් එක්ක. ඉතින් නොදන්න දෙයක් තියෙනවා නම් message එකක් දාන්න මේ number එකට. ඔයගොල්ලන්ට ඒ දේවල් පුළුවන් විදිහට කියලා දෙන්න පුළුවන්.